ඔයාලා හැමෝම සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මම subscribe කරලා නැත්නම් මම subscribe කරලා තියාගන්න මේ වගේ ලස්සන වීඩියෝස් වලට බලන්න. අපි අප්‍රේල් 14 වෙනිදා උදේම ඒ සමන් දෙවියන්ගේ අඩවිය උතුම් සේපාද පත්මේ පිහිටි සම්මල ගිරිය සමුදුනට කරුණා කරන බලාපොරොත්තු වෙන තමයි අපි උදේම පිටත් වුණේ. අපි දැන් A9 පාරේ මාතලේ පහු කරගෙන නුවරට යනවා. උතුම් දළදා වහන්සේට වන්දනා කරගෙන තමයි අපි ශ්‍රීපද ස්ථානයට නගන්න දානින්නේ. දළදා මාලිගාව ළඟ දැස්සා අපේ නිල්මානිල් කඩාගෙන මාලිගාවටයි අපේ ශ්‍රීපද පද්මයටයි පූජා කරන්න. මේ මාලිගාව ළඟ හරිම ලස්සනයි. සෙනඟ අවුරුදු දවසේ කියලා එහෙම සෙනඟ නැත්තෙමත් නෑ. සෙනඟ සාමාන්‍ය පිරිසක් හිටියා. ඊට පස්සේ අපි මාලිගාවට යනකොට 10 මාට කර ඒ වෙලාවෙදි මාලිගාවේ දළදා ප්‍රදේශයට කට්ටිය වැඩ. ගොඩාක් මිනිස්සුන් සෝපාසු වෙලා ඒකේ වැඩ ඉගෙන අවුවට යන්න පුළුවන් පාරවල් හදලා ගොඩාක් කැපකිරීම කළේ කට්ටිය වැඩ කරනවා. අපි දැන් මේ අපි කියපු වෙලාවේ කියන්නේ දළදා තේවාව තියෙන වෙලාවට තියෙන වෙලාවට දළදා වහන්සේගේ කරුණ නිරාවරණය වෙන විදිහට දොත් ලැබුණේ. ඒ තේවාව තියෙන වෙලාවට අපිට දැනගන්න පුළුවන් කරුණ වහන්සේ අපේ ඇස් දෙකෙන් දරා ගන්න පුළුවන් ළඟටත් යන්න දෙන. එතකොට දළදා වහන්සේ වන්දනා කරලා ඉවරලා 12ට කලින් අපේ ස්වාමීන් වහන්සේලාට දාන වළඳන්න අවශ්‍ය නිසා අපි දානේ සුදුසුකම් දානේ වළඳලා අපි නැවතත් ගමන යන්න පිටත් වුණා. අපි දැන් ශ්‍රීපාද ස්ථානයේ ළඟටම ගිහිල්ලා ඉන්නේ. දැන් අපි අර හැටන් පාරේ හරවලා ෂෝට් කට් එකෙන් දාලා යන ගමන් ඉන්නේ. ඒ වුණාට මේ මාර විදිහට වහිනවා. අද උදේ අපි බලමු මොනවා වෙන කෙනෙක් ශ්‍රීපාද ස්ථානයේ කරුණා කරන්න සමන්දේ ආශිර්වාද ලැබෙන්න නැත්නම් වස්සන කරුණා කරන්න කියලා අපි ඉස්සරහට ගිහින් බලමු. මේ අර ගුවන් යාන කඩාගෙන යන පොඩි කියලා තියෙන එතන හිටන් පාරයි ෂෝට් කට් තැන. Kan?
හරි ගොඩාක් තැන්වල පස් කඩාගෙන ඇවිල්ලා ඉගෙන දැන් ಭಾರತ್ සවුත් වල වැස්ස හින්දා ගල් පෙරෙල්ලා පාරට පාලම් එහෙමත් ගොඩාක් කැඩලා තිබ්බේ. කොහොම හරි අපි දුෂ්කර වේ ගමන කොහොම හරි අපි නල්ල තන්මේට අපි දැන් ආවා. කොහොම හරි යද්දි වැස්ස පායලා තිබ්බේ. ඊට පස්සේ අපි සාන්නාංශලාව පැයට කරගෙන කරුණා කරන්න පටන් ගත්තා. සමන්දෙන්ගේ ආශිර්වාදයෙන් මෙතනින් තමා ශ්‍රීපාදස්ථානයේ වන්දනා කරන්න පටන් ගන්නේ. අපි බලමු දැන් අපි වෙලාව 6ට විතර පටන් ගන්නේ. අපි කී වේද කියලා බලමු. ශ්‍රීපාදස්ථානයේ උඩට කරුණා කරලා ඊට අපි යනවා උඩට. මෙතන සමහන් එකෙන් පටන්ගෙන තියෙනවා. ශ්‍රීපාදස්ථානයේ කරුණා කරන අයට කරුණා කරන අයට බයිනයට නොමිලේ සමහන් එක පදවගෙන ඒක ගොඩක් හොඳයි මහන්සියලා ඉන්නේ. පිළිම වහන්සේ ළඟ වන්දනා කරලා පිරිස් සජ්ජායනා කළා. අපි මේ පින් සමන සමන් දෙවිඳුන් අනුමෝදන් කරලා අපිට උපකාර කරන්න කිව්වා මේ ගමන කිසිදු කරදරයක් පාදයකින් තොර සොසී ගිහිල්ලා එන්න කියලා. ඒකට මේ අතන සීතකඟුල නෙමේ පාලම එතන ඉඳන් ශ්‍රීපාදස්ථානයේ උඩට අපිට පේන විදිහ තමයි අපිට යන්න සෑහෙන දුර තියෙනවා. වෙලාව දැන් 7:00ට විතර. අපි උඩට හිමීට කොහොම හරි යන බලාපොරොත්තුෙන් ගමන පිටත් වෙනවා. මේ ශ්‍රීපාද කරුණාවේ අවසාන භාගය. ඒ කියන්නේ මහගිරි තමයි හරිය තමයි අපි මේ අමාරුවෙන් හිමීට උඩට යන්නේ.
දැන් වෙලාව 12:00 විතර. අපි සීපාදී උඩට අවසාන හරියේ ඉන්නේ දැන්. දැන් අර වලාකුළු ඇඟින්න වදින ගානට තමයි දැන් තියෙන්නේ. උඩ ලයිට් එක ළඟ පේනවා මීදුම කොච්චර තියෙනවද කියලා උඩ හුලඟත් ඒ වගේමයි. කොහොම වුණත් අපිට අර ගමන් මහන්සිය හින්දා එංග රස්නීය වෙලා තියෙන හින්දා දැන් එහෙම ලොකුවට සීතලක් දැනෙන්නේ නැහැ. ඒ වුණාට අපි මළුවේ පැයක් විතර අපි ඉන්නවා වාඩි වෙලා අනිත් පිරිසත් එනකම්. ඊට පස්සේ ආවට පස්සේ සාන්නාන්සෙලා එක්තලා අපි ලස්සන වන්දනාවක් කරනවා. නිර්මාණයම පූජා කරලා සීපාදස්ථානෙට අපි උඩ මළුවේ වීඩියෝ කරන්න දෙන්න උනාට සීපාදය ළඟ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒකේ තියෙන නීති රීති වලට අනුව කොහොම හරි අපි අවුරුද්ද දවසේ කොහොම හරි සීපාදස්ථානය කරුණා කරා. සෙනඟ මහා ලොකුවට ඉන්නේ නැහැ. මොකද අවුරුදු අප්‍රේල් කියන්නේ අන්තිම මාසේ හින්දා සෙනඟ ගොඩාක් ඉන්නවා. ඒ වුණාට අවුරුද්ද දවසේ නිසා එදා අපිට සෙනඟ ගොඩක් හිටියේ නැහැ. මට සීපාදේ කරුණා කරලා ඉවරලා බහින වීඩියෝ ගන්න විදිහක් තිබුණේ සීතලත් එක්ක මහන්සි එක්ක මේ අපි යන ගමන් දවසේ උදේ සීපාද ගමන් කරලා ලස්සන පරිසරයක්. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයාලට බලාපොරොත්තු මම ඔබෙන් සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.